ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද දෙසැම්බර් මාසේ 18 වෙනිදා බ්‍රහස්පතින්දා දවසයි. ඔබ මම ජීවත් වෙන්නේ ආගමන කාලේ 3 වන සතිය තුලයි. ඔබ මම දන්නවා දැනටමත් ආගමන කාලේ දෙවන කොටස ආරම්භ කරලා තියෙන්නේ. ඊයේ දවසේදී අපිට ජේසුගේ පරම්පරාව වංශාවලිය ඉදිරිපත් කළා. අද අපිට කියනවා සුද්ධාත්ම ක්‍රියාකාරීත්වයෙන් තොරව පියවි ඇහෙන් අපිට හුඟක් දේවල් දකින්නට බැරි බව. සුදු සුවිශේෂය අද ඔබට මට මතක් කරලා දෙන කාරණාව ඒකයි. දේවමෑණියන් වහන්සේත් සුදු ජුසේතුමාත් සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරීලා ස්වාමින් වහන්සේගේ දේව සැලැස්ම අනාවරණය කරගත්තට හැකි බව හැකියාව ලැබුණු බව අද මතක් කරලා දෙනවා. ප්‍රේමවන්තයනි සුදු ජුසේතුමා සත්පුරුෂයෙක් වුණත් දෙවියන් වහන්සේට පක්ෂපාතී වුණත් දේව අම්මා එසේය කියලා දේව කැඳවීම දේව සැලැස්ම පිළිගත්තත් ඒ අය සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙනතුරු ඒ සම්පූර්ණත්වයට පත් නොවූ බව මෙතනින් අපිට වටහා ගන්නට පුළුවන්. ඒ නිසා ඔබ මම හිතනවා නම් අපේ ජීවිතේ අපිට ඕන විදිහට අපේ ජීවිතේ ඵල දරන්නට හැකියාව ලැබෙනවයි කියලා ඒක පුස්සක් බව ඒක ක්‍රියා විරහිත ක්‍රියාශුන්‍ය ක්‍රියාවලියක්ම බව අද අපිට මතක් කරලා දෙන කාරණාව වෙනවා. ඒ නිසා ප්‍රේමවන්තයනි අපි සුද්ධාත්ම ක්‍රියාකාරීත්වයට අවනත වෙමු. ඒ ක්‍රියාකාරීත්වය තුළ ඒ බලය තුළ පිරෙන්නට පිරමින් ඵල දරන්නට ස්වාමින් වහන්සේ තුළ ඉදිරි පියවරක් මේ ජේසුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින උපත සමරන්නට ඒකරාශී වන හැමදෙනාම එක සිතින් එක හදින් එක මනසින් එක පයින්ම කැමති වෙමු එකතු වෙමු. ඒ වරප්‍රසාදයයි අද ඔබ මම අයිති කරගන්නට යන්නේ. ඒ නිසා මනස්ථාපනයක් තුළ ජේසුගේ උපත සමරන්නට සාමයේ කුමාරයන්ගේ ඒ සාමය සතුට ප්‍රීතිය ඔබේ ජීවිතවල ඔබ ජීවත් වෙන පවුල්වලට ඔබේ ගෙදරට අරගෙන යන්න අයිති කරගන්න උන්වහන්සේගෙම වරම් අපි හැමෝටම ලැබේවා. ආමේන්. ජේසු පිහිටයි.